ඉතින් ඔන්න මම දැන් ඉන්නේ මහනුවර රේල්වේ ස්ටේෂන් එකේ. ඉතින් මම මහවට යන්නේ මහවට කෙලින්ම ඩිරෙක්ට් ට්‍රේන් එක යන්න බෑ. මොකද පොල්ගහ වලින් කෝච්චි මාරු වෙනවා කොළඹට යන්න. ඉතින් මම පොල්ගහ වලින් බැහැලා කොළඹ කොටුවේ දෙන ට්‍රේන් එක ආයි මම මහවට යන්න ඕනේ. ඉතින් මම දැන් මගේ ට්‍රේන් එකේ නිකන් ඉන්නේ. ට්‍රේන් එක තියෙන 9:40ට. ඉතින් ඒ වෙනකන් පොඩි වීඩියෝ එකක් පොඩි මතක සටහනක් ඔයාලට එකතු කරන්න කියලා හිතුණා. ඉතින් ඔන්න මම ට්‍රේන් එකට නැග්ගා. දැන් ඉන්නේ ට්‍රේන් එක යන ගමන්. ඉතින් මහනුවර ඉඳලා පොල්ගහවෙලට යන දර්ශනීයම හරිය තමයි මම දැන් මේ ඉන්නේ. ඒ කියන්නේ කඩුගන්නාව ඉහළ කොට්ටේ මාර්ගය හරිය. ඒ කියන්නේ බිංගෙවල්, ඒ වගේම කඳුපන්ති, ගංගාවල්, එතකොට ලස්සන කොළ පාට පිරුණු ගස් කොළන් අහසත් එක්ක මාරම ලස්සනයි. මේ යන ගමන ඇතුලේ ලස්සනම හරිය තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම යනවා නම් කෝච්චිය ඔයාලා මහනුවර ඉඳලා පොල්ගහවෙලට නැත්තම් කොටුව පැත්තට යනවා නම් ඔයාලා අනිවාර්යෙන් ට්‍රේන් එකේ වම් පැත්තේ සීට් එකේ ඉඳ ගන්න. වම් පැත්තේ හිටියොත් තමයි ඔයාලට ලස්සනටම ඔයාලා කඳුපන්ති ටිකත් එතකොට ලස්සන ස්ටේෂන් ටික එතකොට ඒ වගේ ලස්සන දර්ශනීය ටිකක් දැක් ගන්න හම්බෙන්නේ වම් පැත්තේ හිටියොත්. ඉතින් අමතක නොකර ඒකත් මතක තියාගන්න. ඉතින් මේ යන ගමන මගේ ජීවිතේ මම පළවෙනි වතාවට යන්නේ හේතුව මගේ ලොකු ආසාවකුත් එක්ක. මොකද මම සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඉඳලා මම යන්නේ බස් එකේ ඉඳලා ගෙදරට යනවා මහවට. දැන් අද මේ යන්නේ මගේ ආසාවත් එක්ක නිවාඩු දවසේ මැයි මාසේ 12 වෙනිදා. ඉතින් දැන් පොල්ගහවෙලට ආසන්නයි. ඉතින් මම පොල්ගහවෙලින් බැහැලා ආයි මහවට යන ට්‍රේන් එක යන්න ඕනේ. ඉතින් ට්‍රේන් එක තියෙන්නේ 3:00 කාලට.